everyone, welcome back to my YouTube channel. ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මගේ වීඩියෝ එක බලන්න එකතු වෙන්න කියලා ආදරෙන් මම මතක් කරනවා. ඉතින් කොහොමද මගේ යාළුවන්ට මේ දවස්වල නම් හොඳටම වහිනව නේද? මෙහාටත් එහෙම තමයි. දැන් දවස් දෙකක ඉඳලා හොඳටම වහිනවා. ඉතින් මේ වැස්ස වෙලාවේ මම මේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මම ඉක්මනින්ම සෑන්ඩ්විච් එකක් හදාගන්න තමයි හදන්නේ. මොකද වහින දවසට හරි කම්මැලිනේ නේද? හැමෝම ඉතින් සෑන්ඩ්විච් හදාන්න දන්නවනේ. ඉතින් මමත් මේ ඉක්මනින්ම ලේසිම විදියට තමයි සෑන්ඩ්විච් එක හදාගන්නේ. මොකද මට පොඩි වැඩ වගේක් තියනවාද කරගන්න. එළියට යන්න ඕන නිසා මම මේක ඉක්මනින්ම හදලා කාලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ දවස්වල මෙහාටත් හොඳටම වහිනවා. ඉතින් මෙහෙනම් එක දිගට දවස් දෙකක් විතර වැස්සොත් පාරවල් එහෙම ඔක්කොම යට වෙනවා. පොඩි දූපතක් හින්ද වෙන්නේ නැති එහෙම වෙන්නේ මාර විදිහට වතුර පිරෙනවා පාරවල් වල. ඒ වගේම තමයි වැස්ස පායපුවම ඉක්මනින්ට ඒ වතුර ටික බැහැලා යනවා. ඉතින් ලංකාවටත් ගොඩාක් වහිනවා. ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දැන් වැස්ස. ඔන්න ඉතින් මං කතාව මගේ සෑන්ඩ්විච් එකත් හදාගත්තා. ඉතින් මේ වගේ තමයි ෆයිනල් ලුක් එක අවසානයේ. ඉතින් මම මේක කාලා ටක් ගාලා ලෑස්තිලා මගේ ගමන යන්න තමයි හදන්නේ. මොකද දැන්ටමත් පරක්කු වෙලා තියෙන නිසා. වහින වෙලාවට මේ වගේ සැරම සැර සෑන්ඩ්විච් එකක් උණුවෙන් කාලා ප්ලේන් ටිකක් ගොන්න තියෙනවා නම් කවුද කැමති නේද? ඔන්න ඉතින් තාමත් වහිනවා. දැන් මම මේ පාරේ තමයි ඉන්නේ. ටැක්සි එකක් අල්ලගන්නවත්ද මේ වෙලාවේ ටැක්සියක්වත් නැහැ. ඒ තරමට වහිනවා. මේ හැමෝම ටැක්සි මාර විදියට බිසි මේ වෙලාවේ. ඉතින් මම ওই විදියට පාරේ ටැක්සියක් එනකන් සෑහෙන වෙලා බලාගෙන ඉඳලා අවසානයේ ඔන්න මම ටැක්සියක් අල්ලගත්තා. ඉතින් දැන් මේ මම යන්නේ කොහෙද කීවේ නෑනේ ඔයාලට. මම යන්නේ හොස්පිටල් එකට. මගේ යාළුවෙක් එක්ක තමයි හොස්පිටල් එකට ගියේ පොඩි වැඩකට. ඉතින් මේ තියෙන හොස්පිටල් එක අද හොස්පිටල් එකෙත් මාර විදියට සෙනග හිටියා. ඇත්තටම මට ගියපු වැඩේත් අමතක වුණා මෙන්න මේ යාළුවෝ ටික දැක්කට පස්සේ. බලන්නකො මේ ෆිෂ් ටැංක් එක මාරම ලස්සනයි. ඇත්තටම මීට කලින් දෙපාරක් තුන් පාරක් විතර හොස්පිටල් එකට ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට මම මේ මීට කලින් මේ ෆිෂ් ටැංක් එක ඇත්තටම දැක්කේ නෑ. අද තමයි ෆස්ට් ටයිම් මම මේක දැක්කේ. මාරම ලස්සනයි ඇත්තටම. ඒක දිහා බලන් ඉද්දින් අමුතුම ලෝකයකට යනවා වගේ. ඒ තරම් මාරම ලස්සනයි. මම නම් පර්සනලි ඇත්තටම ආසයි මේ වගේ ෆිෂ් ටැංක් දිහා බලාගෙන ඉන්න. ඔයගොල්ලොත් ආසයි නේද? ඔන්න ඉතින් මම ගියපු වැඩේ ඉවර කරගෙන ආපු ගමන් මේ හදන්නේ උණු පාස්තා එකක් හදාගන්න. මොකද මේ වෙනකොට මට මාරම බඩගිනි. ඉතින් මම ඉස්සරම පාස්තා එක තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ මම ලුණු සුදු ලුණු ටික කපලා පැත්තකට කරගත්තා. මේ රෙසිපියත් මාර රහයි. ගෙදර තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන්. වැඩි මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ මේක හදාගන්න. ලේසියෙන්ම අපිට හදාගන්න පුළුවන් පාස්තා එකක් මේක. ඉතින් එන්නකො කොහමද හදන්න බලන්න. මම මුලින්ම ෆෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වීගෙන එනකොට මේ වගේ මම කපාගත්ත සුදු ලුණු කරපිංච රම්පේ ඒ වගේම ලුණු සුදු ලුණු ටිකත් එකතු කරගත්තා. මේ ටික හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. මේ වෙලාවේ ඇත්තටම මාරම සුවඳයි ලුණු සුදු ලුණු ටික බැදෙනකොට. ඉතින් මගේ බඩගින්න තවත් වැඩි වෙනවා. ඇත්තටම මේ රෙසිපි එක ඉක්මනින්ම හදාගන්න පුළුවන්. ඒ වගේම මාරම රහයි. ඊට පස්සේ මම ලුණු සුදු ලුණු ටික බාගෙට බැදීගෙන එනකොට ඒකට මේ වගේ කපාගත්තු තක්කාලි ගෙඩියක් එකතු කරගන්නවා. තක්කාලි ටිකත් බාගෙට බැදීගෙන එනකොට ඊට පස්සේ මම මේ විදිහට
ටූන කප් එකක් එකතු කරගන්නවා. ඕගොල්ලන්ට මේකට ඕනම ටූන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකට චිකන් මාළු ඕන එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම ලේසියට ටූන එකක් තමයි දාගන්නේ. ටූන එකක් දාලා මේ විදිහට මේ මිශ්‍රණයේ විනාඩි 3-4ක් අපි ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කපාගත් මිරිස් ටිකක්. මම මේකට අද එකතු කරගත්තේ නයිකොච්චි. නයිකොච්චි එකතු කරගත්තාම මාරම සුවඳයි. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නේ ටොමාටෝ පේස්ට් හැඳි 2ක්. රස අනුව ඔයගොල්ලෝ ඒ ටික එකතු කරගන්න. මම අද ගොඩක් හදන්නේ පාස්තා කප් 2ක් විතර තමයි හදන්නේ. ඒ හින්දා මම ටොමාටෝ පේස්ට් හැඳි 2කුයි ඒකටම ටොමාටෝ පේස්ට් ටිකකුයි ඒ වගේම chili sauce ටිකකුයි මම එකතු කරගන්නවා. ඇත්තටම මේවා මේ මැනලා දාන්න ඕනේ නෑ. මම මේ අතේ හුරුවට එකතු කරගන්නේ ඒක තමන්ගේ රස ප්‍රමාණය අනුව තමන් කැමති රස අනුව ඒ ටික එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ටික විනාඩි 2ක් විතර ආයෙම අඩු ගින්දරේ උයා ගන්නවා. මේ වෙලාවේ ලුණු බලලා ලුණු ටිකක් එකතු කරගන්න ඕනේ. ලුණු මදි නම් මොකද මම පාස්තා තැම්බෙන්න දාපු වෙලාවෙත් ලුණු එකතු කරපු නිසා සෝස් වලත් ලුණු තියෙන නිසා මේ මම ඒක බලලා තමයි ලුණු එකතු කරගන්නේ. ඔයාලත් අනිවාර්යෙන් ඒක බලලා ලුණු දාගන්න. මොකද සෝස් වලත් ලුණු තියෙන නිසා ලුණු වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ මම කලින් තම්බගත්තු පාස්තා ටික එකතු කරගන්නවා. ඇත්තටම මේකට චීස් ටිකක් එකතු කරගත්තොත් ගොඩක් රහයි. මේ වෙලාවේ මං ළඟ චීස් තිබුණ නැති නිසා මම චීස් එකතු කරගත්තේ නෑ. මේ ඕගොල්ලෝ හදනකොට මේ ඊට තියෙන භාජනයක් ගන්න නැත්තම් මේ වගේ හැලෙන්න පුළුවන්. දැක්කනේ මම හලාගත්තා. ඉතින් මේ විදිහට අපි අර හදාගත්ත සෝස් එකේ ඔක්කොම මිශ්‍ර වෙන විදිහට අපි මිශ්‍ර කරගන්න ඕනේ. මේ වෙලාවේ ලිප ඕෆ් කරලා නෑ. මම අඩු ගින්දරේ තමයි මේක කලවම් කරගන්නේ ලිපේ රස්නේ තියෙද්දිම. ඉතින් මට ඒකට ටිකක් සැර මදි කියලා හිතුණා. ඒ හින්දා මම ආපහු මිරිස් ටිකක් කපලා එකතු කරගත්තා. ඇත්තටම මේ මිරිස් දාපුවම මාරම සුවඳයි. ගොඩක් සැරයි ඒ වුණාට මාරම සුවඳයි. ඔන්න ඉතින් මේ විදිහට තමයි මේ වගේ රසම රස පාස්තා එක හදාගත්තේ. දැන් ඉතින් උණුවෙම කන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ try කරලා බලන්න අනිවාර්යෙන් මාරම රසයි. ඉතින් තාම වැස්ස පායලා නැහැ. ඉතින් අදට මම මගේ වීඩියෝ එක අවසන් කරනවා. මම බලන් හිටිය ඔයාලට සුබ දවසක් වේවා.